හෙලෝ අද තියෙන ටිකක් ජොලි වීඩියෝ එකක් මම කැම්පස් එකේ යාළුවෝ ටිකක් එක්ක යාළුවෝ කියන හොඳම යාළුවෝ ටික එක්ක පොඩ්ඩක් එක්සෑම් එක ඉවර වෙලා අපි පොඩ්ඩක් ඩේ අවුට් එකක් යන්න ප්ලෑන් කරා. ඉතින් අපි අපිට සෙලිබ්‍රේට් කරන්න බැරි වුණ යාළුවෝ තුන්දෙනෙක්ගේ බර්ත්ඩේස් කැම්පස් එකට ඇවිල්ලා සෙලිබ්‍රේට් කළා. ලස්සනට කේක් කපලා කාලා නාලා ඔක්කොම ඉවරනාට පස්සේ අපි ටිකක් කලින් ඉඳලා ප්ලෑන් කරන් හිටියේ ඩාන්ස් එකක් තිබ්බා. පොඩ්ඩක් ඒක try කළා. මේ තියෙන්නේ try කරපු එකේ behind scene. මේකේ ඔරිජිනල් වීඩියෝ එක මගේ අනිත් YouTube channel එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහින් බලන්න පුළුවන්. බලන්න නිකන් ඉන්න එපා. subscribe කරලා ඒක share කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතුවේ වන් ගෝල් ෆේස් එකට යන්න. අපි ආසාවෙන් හිටිය ගේම් එකක් තිබ්බා. ඒක එදා අවසනාවට තිබ්බේ නැහැ. ඉතින් අපි චුට්ටක් ඇවිදලා කරලා ඒක ඉතින් කාලා බීලා අර හැමෝම දැන් මේ දවස්වල ආසාවෙන් බලන්න යන ක්‍රිස්මස් ට්‍රී එකක් බලලා ඒක නම් ඇත්තටම මාර්ග ලස්සනයි. ඒක ළඟට ගියාම මේ අර ඈතට පේනවට වඩා මේ අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් ඒකත් චුට්ටක් බලලා කරලා ඇවිදලා අපි හවස් වෙනකන් හිටියේ ටිකක් අපිට කානිවල් එකක් තියෙනවනේ. කානිවල් එකට චුට්ටක් යන්න ඕනි කියලා හිතුණා. පස්සේ ඉතින් ඇති වෙනකන් ඇවිදලා අපිට බඩගිනි වුණාම පොඩි අනම්මනම් කෑම ටිකකුත් කෑවා. ඒක නම් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. ඇත්තටම මේ එතන ක්‍රවුඩ් එක මාරම විදිහට එහෙම ඉතින් ටයිම් එක පොඩ්ඩක් ස්පෙන්ඩ් කරලා අපි ආවා කානිවල් එකට. ඒක නම් වෙනම අත්දැකීමක්. එතන තිබ්බා ගේම්ස්. මං හිතන්නේ පුදුම තරම් ගොඩක් අනේ හරිම ලස්සනයි. ඕනි තරම් තියෙනවා. කියන්නේ මං හිතන්නේ අවුම 300 ඉඳන් වගේ ටිකට්ස් තිබ්බා. ඇත්තටම එන්ජොයි කරලා බලන්න ඕනි. පොඩි අය ඉඳන් ලොකු අයට වෙනකම්ම ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ආස හිතන විදිහ ලස්සන කියුට් ගේම්ස් තිබ්බා. තව කෑම බීම එහෙමත් තිබ්බා බජට් ප්‍රයිසස් වලට. ඒක යාළුවෙක් ගේම් එකක් ප්ලේ කරා. ඒකත් මරු ඇත්තටම try කරන්න ආස හිතන විදිහ ගේම් එකක්. පස්සේ ඉතින් අපි ටිකක් රෑ වුණ නිසා ගෙදර ඉඳලා වුණා. බයි. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.